දෙපස පෙරහැර නරඹන බැතිමතුන්ගෙන් පිරී යන බව පෙනී යනවා. මොකද ගිනි බෝලත් ඔන්න මං හිතන්නේ අපිට පෙනී යනවා පොල්ගස්සට හන්දියේ මහා ගිනි ජාලාවක් ලෙස පෙනී යනවා. මං හිතන්නේ හෝමාගම කල්යාණි කලා සංගමේ RSK ගිනි බෝල කණ්ඩායම පෙරහැරේ මුලටම ඔන්න පාරට එළිය දෙන්නට ආලෝකය ගෙනෙන්නට ගිනි බෝල කණ්ඩායම එකතු වෙලා ඉනවා. ඒ නිසා විශාල සම්ප්‍රදායානුකූලව චාරිත්‍රානුකූලව ලස්සන පෙළ ගැස්මක් ඇතිව පවත්වන මා සංස්කෘතික මංගල්‍යයක් අම්බලන්ගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ ප්‍රමුඛ මේ දේවදූත මහ පෙරහැර. ඇත්තටම උඩුගහපත්තුවේ ජනතාවට සදා කාලික ආශිර්වාදයක්ම වේවා මේ දේවදූත මහ පෙරහැරේ ලබන ආශිර්වාදය. ඉතින් රවි මේ ගිනි බෝල කරුවන් මේ ආකාරයෙන් ගින්දරත් එක්ක ලොකු සටනක් කරද්දී ඒ සඳහා පූර්ණ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දී තිබෙන්නේ KJ Enterprises අධිපති හර්ෂණ නැනරුත් මැතිතුමා, ඒ වගේම පොල්ගස්සෝවිට ගාමිණී ගරාජ් අධිපතිතුමා, ජයතිස්ස මැතිතුමා තමයි මේ සඳහා පූර්ණ අනුග්‍රහය අපිට ලබා දී තිබෙන්නේ. ඒ වගේම මතක් කරන්නට ඕනේ මේ දැල් වෙන ගිනි පන්දම් වලට අපි මෙහෙම කිව්වට බෑ. ඒකට යම්කිසි අවශ්‍යතාවයක් තියෙන ඉන්ධන වර්ගයක්. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය අපිට ලබා දුන්නා භූමිතල සපයමින් පොල්ගස්සෝවිට වික්‍රමසේකර ආයතනයත් උන්දරගොඩ සුපර් සර්විස් ආයතනයත් අපිට මේ සඳහා සියලුම ගිනි බෝල කරුවන්ට ඒ භූමිතල ආදිය ලබා දෙමින් සුවිශේෂ මෙහෙවරක් ඉදිරි කර තිබෙනවා. එතුමන්ලව අපි සිහිපත් කරනවා විශේෂයෙන්ම. මම හිතන්නේ අපිට දැන් ශ්‍රවණීය වෙනවා කසකාරීන්ගේ කස ගහන හඬ. පෙරහැරක් එන බව අපිට මුලින්ම ඇහෙන්නේ කසකරුවන්ගෙන්. ඒ නිසා විශාල මහන්සියක් දරලා පුංචි දරුව මේ මම හිතන්නේ කස කණ්ඩායම ශ්‍රී සුධර්මා දහම් පාසලේ දරුව තමයි මේ කස පෙරහැර අරයන්නේ. ඔන්න අපේ පෙරහැරේ කාටවත් ඉස්සරහ යන්න දෙන්නේ අපි තමයි ඉස්සරහ යන්නේ. අපි කසකාරයෝ අපි ලෑස්ති කරපු පෙරහැරේ ඔන්න කස කණ්ඩායමත් අරගෙන වීථි සංචාරය කරන ඉස්සෙල්ලාම අපි කියන ආඩම්බරය රැගෙන මේ කස කණ්ඩායම එන්නේ. ඔව් ඒ වෙච්චරක් නෙවෙයි රවි. මේ මහා වර්ෂාවක් එනකොට ගැරවිලි හඬක් එනවා. ඒක සංකේතවත් කරනවා කියලා අපි අහලා තියෙනවා මේ කස කණ්ඩායම. ඊට පස්සෙන් එන්නේ විදුලි සැරය. ඒ තමයි ගිනි බෝල කණ්ඩායම. මේ දෙගොල්ලන්ගේ සුසංයෝගය අපිට මේ මොහොතේ නම් අවශ්‍ය නැහැ. කෙසේ වුණත්. අනේ වූ. තව සතියකටවත් එපා. ඒ නිසා අලංකාර ගිනි බෝල කණ්ඩායමක්, ඒ වගේම අලංකාර කස කණ්ඩායමක් ප්‍රමුඛව පිළියන්දල පොලිස් ස්ථානයේ පෙරගමන් රථය ඇතිව මම හිතන්නේ විශාල සංවිධාන දායකත්වයෙන් යුතුව පොල්ගස්සෝවිට මන්සන්දියේ ඉඳලා සතපිරිත් දේශනාවෙන් ගෙන ආපු ආශිර්වාදය ගමපුරා ගෙනිලා අද රාත්‍රියේදී දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට දේවදූතයා ඔබ ඉදිරියට මොහොතේදී බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව පෙරහැර නරඹන ඔබව මම හිතන්නේ සුධර්මාරාම දායක සභාව වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. යසින්ද පුතා මම හිතනවා මේ පිළිබඳව කතා කරાવી කියලා. ඔව් ඇත්තටම රවින්ද්‍ර මහත්මයා දැන් අපිටත් පේනවා ඇස් මානෙම ඔන්න අපේ පෙරහැර කියලා කියන්න පුළුවන්. අපේ දෙයක් කියලා කියන්න පුළුවන් අපේ ගමේ පෙරහැර. අපේ දේවදූත මහා පෙරහැර අපි ඉදිරියේ දර්ශනය වෙනවා. ඉතින් මේ දර්ශනය වෙන අවස්ථාවට අපිට පේනවා පාර පුරා පේලි සැදී මිනිසුන් ගණනාවක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ පිරිසට කරනවා අපි පුංචි කාරුණික නිවේදනයක් වෙළඳාම් කරන පිරිසටත් ඔබ දකිනවා ඇති මේ මහල් තනාගෙන මණ්ඩප තනාගෙන අපේ කැමරා ශිල්පීන් සූදානම් වෙලා ඉන්නවා මේ වැඩසටහන කැමරාකරණය කරන්න. ඉතින් නේද රවීන්ද්‍ර මහත්මයා ඔවුන්ට මේ අපි බාධාවක් නොවෙන්න තවත් සුවහසක් ප්‍රේක්ෂක සංඛ්‍යා ජනයාට තවත් සුවහසක් පින්වතුන් පිරිසකට සිත් පහද ගන්න තියෙන අවස්ථාවට අවහිරයක් නොවි ඔබගේ කටයුත්ත කරගෙන අපේත් ඒ මහා පුණ්‍ය කර්මයට රුකුලක් වන්නට කියලා ඔබට ආරාධනා කරනවා. ඒත් එක්කලම අපි මේ පෙරහර සංස්කෘතිය ගැන කතා කරද්දී අපිට අමතක කරලම් බැරි දෙයක් තමයි කොහොමද මේ පෙරහර අපේ ගමට ආවේ. අපි දැන් කතා කරන්නේ